ආදරණීය ලස්සන දවසක් වේවා ඔයාලා හැමෝටම. අද හරිම ලස්සන දවසක්. ඉතින් මගේ ජීවිතයේ ගෙවුණු සාමාන්‍ය දවසක් තමයි අද දවස. මම මේ දැන් මූණ හොදන්න තමයි පල්ලෙහාට ආවේ. මේ ඔය තියෙන්නේ අපේ වත්ත පල්ලෙහා. ඇත්තටම සෝබාදහම කියන්නේ අපේ ඇස් මනස හිත සුවපත් කරන දිව්‍යමය ඔසුවක් කිව්වොත් හරි. වෙනදනම් ඉතින් මං නැගිටපු ගමන් තමයි වතුර එක බොන්නේ. ඒ වුණාට මට අද හිතුණා පල්ලෙහාට ගිහිල්ලාම ඉන්න. මගේ ඊළඟ රාජකාරිය තමයි මෙන්න මෙයාලට කන්න දෙන එක. හැබැයි කියන්න ඕන දුකම හිතෙන කතාව තමයි මම මේ වොයිස් එක කරනකොට දැන් මෙයාලා මගේ ළඟ නැහැ. එයාගේ අම්මා විතරයි දැන් මගේ ළඟ ඉන්නේ. ඒ කීවේ එයාලා අසනීප වුණා. බෙහෙත් කරාටවත් හරි ගියේ නෑ. අන්තිමේට ඉතින් අපි දෙන්න මායි හස්බන්ඩ්යි හිත හදාගත්තා. අපි යාළුව නොසලකා හිටියේ නෑනේ කියලා. අන්තිමේට අපි අපේ හිත හදාගත්තා ඉතින්. මං ඒකෙන් හිතාගත්ත දෙයක් තමයි අපි කොච්චර බිසී වෙලා හිටියත් අපේ ආදරණීයන් එක්ක අපිට ඉඩ ලැබෙන හැම තප්පරෙම ගත කරන්න ඕන කියලා. එයාලා එක්ක hina වෙන්න, කතා කරන්න, එයාලා ආස දේවල් අපිට පුළුවන් විදිහට දෙන්න. එයාලගේ හිතවල තියෙන දේවල් කියනකොට අපි ආසාවෙන් අහගෙන ඉන්න. කෙටියෙන්ම කියනවා නම් අපිට එයාලව වටිනවා කියලා දැනෙන්න අරින්න ඕන. එතකොට තමයි ඒ හිතවල සතුට උතුරන්නේ. ඒ මොන දේ කරන්නත් හෙට කියලා දවසක් එනකන් ඉන්න එපා. ඔයාට මොන හරි කරන්න හිතුනොත් අද දවසේ ඒක කරන්න. මොකද හෙට ගැන තීරණය කරන්න අපි කාටවත් බෑ. ඒ වගේම මතක තියාගන්න ඔයාගෙන් වෙන්න ඕන දේ ඔයා කරන්න කිසිම දෙයක් බලාපොරොත්තු නොවි. මොකද අපි කෙනෙක්ගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු නොවන තාක්කල් අපේ හිත සැහැල්ලුයි. ඔන්න ඉතින් කතාවෙන් කතාව ගේ යස් කරන තැනටම ආවා. මේක අපි දෙන්නගේ පුංචි ගෙදර වුණාට මේක ඇත්තරම කිව්වොත් කාමරයක්. තාම අපි දෙන්නටම කියලා ස්ථීර ගෙදරක් නැහැ. අපි දෙන්න තාම ඉන්නේ හස්බන්ඩ්ගේ අම්මලත් එක්ක තමයි. ඉතින් පුංචි කාමරයක් වුණාට මේක අපේ ගෙදර වගේම තමා. මොකද අපි දෙන්නගේ හැම බඩුවක්ම මේ කාමරේ තියාගෙන පිරිසිදුවට පිළිවෙලකට තියාගන්න අපි දෙන්න උපරිම try කරනවා. ඉතින් මේකත් මගේ ජීවිතේට ලැබුණු අත්දැකීමක් විදිහට හිතලා ඉදිරියේදී මගේ ජීවිතේ තව ලස්සන දේවල් ගොඩක් වෙනවා කියලා මම දන්නවනේ. මං එහෙම තමයි හිතන්නේ. ඒ කියන්නේ හැමදේම හොඳින් සිද්ධ වෙනවා කියන විශ්වාසය මගේ හිතේ හැමදාම තියෙනවා. ඉතින් මං මේ දේවල් හිතලා මේ දේිනුත් මම මගේ ජීවිතේට අත්දැකීමක් ගන්නවා. අනික තමා ස්ථීරවම හෝ නැත්තම් తాවකාලිකව හෝ අපි ඉන්න තැන සැහැල්ලු මනසක් හදාගන්න පුළුවන් විදිහට අපි ඒ තැන හදාගන්න ඕන. එතන ස්ථීරවම ඉන්න තැනක් නොවුනත් తాවකාලිකව ඉන්න තැන වුණත් ඒ ඉන්න කාලෙ තුල පිරිසිදුවට පිළිවෙලකට ලස්සනට අපිට ඉන්න ආස හිතෙන අපේ මනස නිරවුල් වෙන විදිහට අපි ඒ තැන හදාගෙන ඉන්න ඕන. අපි ඊයේ හවස තමා ආවේ අපේ ගෙදර ගිහිල්ලා දවස් 3ක් හිටියා.
එක දවසක් වහලා තිබ්බත් කාමරේ ඩස්ට් එක වගේ තියෙනවා, නිකන් පුස් ගතිය වගේ එනවා. ඒ හින්දා ඉතින් එක දවසක් වහලා තිබ්බත් ආපහු මුලේ ඉඳන් අස් කරලා ගන්න ඕන. මේ තියෙන්නේ මගේ අයියා මට අපි දෙන්නට පළවෙනි ඇනිවර්සරි එකට දුන්නු gift එක. ඉතින් ඒකට මං ගොඩාක් ආසයි. මට ඒක දකිනකොට අපි දෙන්නගේ මතකයන් වලට වඩා මතක් වෙන්නේ මගේ අයියව. ඉතින් මං ඒකට ගොඩාක් ආදරේ. ඉතින් හැමදේම තියාගන්න ලොකු ඉඩ ප්‍රමාණයක් නෑ. පුළුවන් තැන් වලින් තමයි තියලා තියෙන්නේ. හරි ක්ලීනින් වැඩ ටික නම් ඔන්න ඉවරයි. අද මන් නාන්න ඕන. ඒ හින්දා කොණ්ඩේ හොඳට පීරගෙන හෙයා මාස්ක් එකක් දාගෙනම තමයි ඉතුරු වැඩ ටික කරන්න හිතන් ඉන්නේ. මෙන්න මේක තමා මන් දාන හෙයා මාස්ක් එක. ඒක නම් මං අලුතෙන් තමා ගත්තේ. ඒ හින්දා අද ඔයිල් කරන්නේ මොකුත් නෑ. මේක විතරයි දාන්නේ. උදේම ටී එක බිව්වට මම ආයේ 10ට 10:00ට විතර ආයේ පොඩ්ඩක් කනවා. ටී එක කියන්නේ ඉතින් අත්හැර ගන්න බැරි පුරුද්දක්. දැන් ඉතින් මෙයාලගේ කෝලම් ටිකක් බල ඉඳලා තව ටිකකින් ඉතුරු වැඩ ටික පටන් ගන්නවා. හරි මන් දැන් කාලා බීලා පොඩ්ඩක් රිලැක්ස් එකේ ඉඳලා මගේ ඊළඟ වැඩේ කරන්න තමයි යන්නේ. ඒ අතරතුර යෝගට් එකකුත් හම්බුණා. ඒකත් කාලා ආයෙ පටන් ගත්තා. මම මේ එළවලු තෝරන්නේ කඩේට කියන්නේ අපේ හස්බන්ඩ්ගේ අම්මයි තාත්තයි මල්ලි කඩයක් කරනවා සිල්ලර් බඩු හොටෙල් සයිඩ් එක දෙකම. ඉතින් ඒකට එළවලු තෝරලා කපලා සුද්ධ කරලා ඔක්කොම කරලා දෙන්නේ මම. දැන් මේ ටික මං කඩේට දීලා එන්න. ඔන්න දැන් තියෙන්නේ මගේ ගැන හිතන වෙලාවයි. ඇත්තටම රෙදි ටිකක් තෝදලා නාලා කරලා දැන් ඔක්කොම අස් කරලානේ තිබ්බේ. නාලා කරලා ගෙටෙනවා කියන්නෙම පුදුම තරම් සහනයක් දැනෙන්නේ. මේ ටයිම් එක කියන්නේ හිතට ගතට මාරම සහනයක් දැනෙන වෙලාවක්. ඒක ඔයාලටත් දැනෙලා ඇති. වැඩ ගොඩාක් තිබ්බ දවස්වලට.
ඇත්තටම මං එළියට ආවේ මෙයාලගේ සද්දයක් නැති හින්දා. බලන්නකො සෙල්ලම් කරලා නිින්ද ගිහිල්ලා තියෙන තැන. එක්කෙනෙක් නම් විමසිල්ලෙන් ඉන්නේ. දැන් නම් ආයේ කරන්න කියලා දෙයක් නෑ. දැන් වෙලාව 7ට විතර. ඔව් 7ට විතර. අපි දෙන්න එනකොට මේ කොටුකොළ ග්‍රීන් ටී එකක් තිබිලා ගෙනාවා. දැන් ඒක බොන්න තමයි හදන්නේ. එහෙනම් ඉතින් අදට මං යන්න තමයි හදන්නේ. අනිවාර්යෙන් වීඩියෝ එක බලන ඔයා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් ඉතින් ගිහින් එන්න. සතුටින්ම ඉන්න ලැබේවා. හැමදාමත් hina වෙලා.